good morning යාළුවනේ. අද අපි යන්නේ කිරිඳු බීච් එකට. ඉතින් අපි මේ යන ගමන් යන්නේ බිබිලි මොනරාගල පාරේ. guys අපි බිබිලි ඉඳලා දැන් පිටත් වෙලා ෂෝට් කට් එකට ඇවිල්ලා ඉන්නේ. මෙතන පොඩ්ඩක් නැවතුවා. guys මේ හරක්. hi අප්පා ගද්ද බං. මඩ නාලා කාලයි. ඉතින් guys අපි බිබිලි ඉඳලා එක දිගටම ආව හින්දා දෙපැත්තේ කඩයක් කොරේ තමයි ආවේ තේ එකක් බොන්න. ඉතින් තේ එකක් බොන්න කඩයක් සෙට් වෙනවා. ඉතින් අපි මෙතන නැවතුවා. guys අපි තේ එකක් බොන්නා. පොල්රොටි දෙනවා සෝඩිස් තියෙනවා. ඉතින් guys අපි ඉක්මනට තේක බීලා එතනින් පිටත් වෙනවා. මොකද අපි වරක් වුණොත් අපිට කතරගමට යන්න වෙන්නේ නැති හින්දා. හම්බන්තොට ලුණුලේවායන් වලට ප්‍රසිද්ධයිනේ. ඉතින් පාර යනකොට අනිවාර්යෙන්ම ඔයාලට බලා ගන්න පුළුවන් ලුණුලේවායන් පාර දෙපැත්තේ තියෙනවා. ඉතින් මේ තින්නේ ඒ වගේ ලුණුලේවායන්. මේක දැම්මනේ වගේ. කිරින්ද මුහුදට ආවා. කට්ටිය අද අඩු. තරම අවුලක් නැහැ. ආන්දරම් පුළුවන් අද නාන්න ඉතිලා තියෙන්නේ මට. බලාන ජනිය. අද රාවගවා. දැක්කද රැල්ල එන පුර. රැල්ල ගොඩක් රින්. ඉතින් මෙච්චර දුර ඇවිල්ලා නාන්න නැතුව යන්න බෑනේ guys. ඉතින් මං ජනිට ඉන්න කියලා මං නාන්නා. ඉතින් අතනම් රැල්ල ගොඩක් සැරට තිබ්බේ නෑ. ඉතින් ෂේප් එකේ නා ගන්න පුළුවන් සුපිරිද. ඉතින් තනියම නාලා මං ගොඩට ආවා. ඉතින් මෝ ඉන්නවා මෙතන කල්වා වුණා වගේ බලාගෙන. ඉතින් guys මං ආවා ඊට පස්සේ හොඳ උතුර නාන්න. ඉතින් මේ හරිය නම් එච්චර පිරිසිදු තැනක් නෙවෙයි. ඉතින් ෂේප් එකේ නාගත්තා කොහොමද නැත්නම් යන්න බෑනේ කසනවා නේද. ෂේප් එකේ නාගත්තා. ඊට පස්සේ අපි කිරින්ද ඉඳලා කතරගමට යන්න පිටත් වුණා. ඉතින් මගේ යනකොට ආයෙත් නාන්න ඇලක් හරි වැවක් හරි හොය තමයි හිටියේ. වැව ගණන් නාන්න නැහැ කියලා මම හිතාගෙන හිටියේ. ඇලක් හොය හිටියේ. ඉතින් ඒ වගේ වතුරේ ඉඳලා තමයි තිබ්බේ. ඊට පස්සේ අපි නාන අදහස පැත්තකින් තියලා එහෙම්ම ගියා කෑම කන්න.
ඉතින් දවල්ට කෑම මෙතනින් කාලා අපි එහෙම පිටත් වුණා කතරගම කිරිවෙහෙර වන්දනා කරගන්න. බයික් එක නැංගම තමයි හොඳම ආතල් එක දැම්මේ. අයන් එක පිටිපස්සේ තිබ්බා වගේ සුපිරිම සනීපයක් දැනුණා. ඒ තරම් අවුවයි. ඊට පස්සේ අපි ඓතිහාසික කතරගම කිරිවෙහෙර පුදුමයට ආවා. කිරිවෙහෙර සාරජනන් වහන්සේ වන්දනා කරගෙන එනකොට අපිට හමු වුණා කතරගම දේවාලය ඇත. ඉතින් මේ ඉන්නේ යා. ඉතින් අපි මේවත් ටිකක් කරලා බලලා අපි එහෙම පිටත් වුණා බිවිලට. ගයිස් අපි කතරගම ඉඳලා යන්න හදන්නේ. අනිවාර්යෙන් පාරේ අලි ඉන්නවා ඉස්සරහින් ඩිපර් එකක් යනවා. ගහපාර ඩිපර් එකක් යනවා. අපි ඒක පිටිපස්සේ මේ ටික පහු කරන් ගියලා හිතාගෙන අපි බලමු ඉස්සරහට අලි ඉඳීද කියලා. උදේ ඇවිල්ලා අත්තක් ගිහලා අඩුන්නනේ වෑන් එකක් ගියා යාලා හෙඩ් ගහගෙන ගියේ. ඒ කියන්නේ ඇටි ඉස්සරහේ ගනිවාරේ. තව එක්කෙනෙක් වගේ ඇති. ඉතින් යාළුවනේ බලාපොරොත්තු වුණ විදිහටම රෝඩ් බ්ලොක් එක ගාවට වෙන්න එක්කෙනෙක් හිටියා. Wow, Sri Lanka.